තුනේ මරණය කියන්නේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ නත්ති ජාතස්ස අමරණං කියන. ඉපදුනා නම් උපන්නා වූ හැම කෙනාටම කවදා කොතන කොයි මොහොතේ හෝ මරණයට මුහුණ දෙන්න වෙනවාමයි. ආයි මේ වයසට ගිහිල්ලා මැරෙනවා කියලා එකක් නැහැ. මව් කුසේම මැරෙනවා. ලක්ෂ ගණන් දරුවෝ මව් කුස ඇතුළෙම මැරෙනවා. උපදිනකොට මැරෙනවා. අම්මලා කිරි දීදී ඉන්නේ නැති ඔඩොක්කුවේ දරුවෝ මැරෙනවා. සෙල්ලම් කරන වයසේ මැරෙනවා. ළමා වයසේ මැරෙනවා. තරුණ කාලේ මැරෙනවා. මැදි වයසෙත් මැරෙනවා. වයසට ගිහිල්ලත් මැරෙනවා. එතකොට මරණයට වයසක් තියනවද? වයසක් නැහැ. අපි මව් කුස පිළිසිඳගත් මොහොතේ ඉඳන්ම කවදා කොතන කොයි මොහොතේ හෝ මොන විදිහට හෝ අපේ ජීවිතේ මරණය අපි කරා එන්නට පුළුවන්. ඒ නිසා මරණයට වයස ભેදයක් නැහැ, තැනක් නොතැනක් නැහැ. මෙන්න මෙතනදි විතරයි මැරෙන්නේ කියලා මැරෙන්න තැනක් තියෙනවද? නිදි ඇඳෙත් මැරෙනවා. උදේ බලනකොට ඇඳීම පණ ගිහින්. මේ හොඳට ගස්කල් වගේ හිටපු මිනිස්සු අපි සමාලාට අපිට මුණ ගැහිලා කතා කරලා විහිළු තහළු කරලා හිට හම්බෙමු කියලා යනවා. ටික වෙලාවකින් ආරංචි වෙනවා අන්න අසවලා මැරිලා. අපිට අදාහ ගන්න බෑ මේ ටිකකට කලින් අපි එක්ක හොඳට කතා කරලා ගියා. එතකොට ඒ වගේ මේ හොඳට හිටපු මිනිස්සු හිටි ගමන් හොයාගන්න බැරි මරණවලින් මැරෙන. සමහරු මැරෙන ක්‍රමේවත් හොයාගන්න බෑ මැරිලවත්. ඒ නිසා වෛද්‍යවරුන්ට ඒක සැක වෙනකොට මිනිහත් කප කපා බලන මොකද්ද මැරිච්ච හේතුව. අන්තිමට වලලලා ආයෙම සැකයක් ඇති වුණොත් කවුරු හරි උසාවි හරි ගියොත් වල්ලපු මිනිහ කොට දාලා ආයෙ පරීක්ෂා කරනවා මොකද්ද මරණයට හේතුව. එතකොට මරණය කියන එක කවදා කොතන කොයි මොහොතේ හෝ අපේ ජීවිතේ මරණය අපි කරා එනවා. අපිට වෙන මොනම ක්‍රමයකින්වත් කේන්දරේ බලලවත් මොනම ක්‍රමයකින්වත් කාටවත් මැරෙන ක්‍රම කියාගන්න බෑ. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සමහරු මැරෙනවා උපතින්ම ගේන ආයුෂ ගෙවලා මැරෙනවා. ඒකට ධර්මයේ අපි කියනවා ආයුක්ඛය මරණ. ආයුෂ ගෙවලා මැරුණා කියලා. හැබැයි අපි හිතාගෙන ඉන්නේ අවුරුදු 90ක් 100ක් ඉඳලා අවුරුදු 90 ගාණක් ඉඳලා හොඳට වයසට ගිහිල්ලා ඔන්න හිටි ගමන් එහෙම මැරුණොත් අපි හිතනවා ඉතින් යා ගෙන ආපු ආයුෂ තමයි. යා ඉතින් සම්පූර්ණ ආයුෂ ගෙවලා තමයි ඔය මැරුණේ. අපි හිතන්නේ වයසට ගිහින් මැරෙන කෙනා තමයි ආයුෂ ගෙවලා මැරෙන්නේ කියලා.